බුදු කෙනෙක්ගේ බුදු ගුණ ගැන සුළු මොහොතකට හිත පැහැදුනා නම් ඒ හිත පැහැදීම තුළ රැස් වෙන පිනේ ආශ්චර්ය හිතන්න මොනතරම් විශාල පිනක් අපිට රැස් වෙනවද කියලා. අන්න ඒ නිසා පින්වතුනි නිතර බුදු ගුණ හිත බුදු ගුණ මානසිකාරයේ යෙදෙන්න. බුදු ගුණ අචින්ත්‍ය. අපි කාටවත් ඔබටවත් මටවත් මාර්ගඵලලාභී සාමාන්‍ය කෙනෙකුටවත් ඉහළ 80 මහා ශ්‍රාවක සාරිපුත්ත හාමුදුරන්ටවත් බුදු ගුණ සම්පූර්ණයෙන් වැටහෙන්නේ නැහැ. බුදු ගුණ තේරෙන්නේ හරියටම බුදු ගුණ ගැන පරිපූර්ණ වැටහීමක් ඇති වෙන්නේ තවත් ලෝතුරා බුදු කෙනෙක්. හැබැයි අපි දන්න මට්ටමේ බුදුරජාණන් වහන්සේ අපිට හිත පහදවන්න අවශ්‍ය විදිහට බුදු ගුණ ගැන විස්තර කරලා තියෙනවා. උන්වහන්සේට තිබිච්ච විසරද ඥාන, චතු විසරද ඥාන, දස බල ඥාන, ඒ වගේම නව අරහදී බුදු ගුණ, තිසැත්තෑ ඥාන, සූවිසි ප්‍රත්‍ඥාන, ඔය වගේ බුදුහාඳුනගේ බුදු ගුණ අපි දන්න මට්ටමින් එක බුදු ගුණයක් හරි අපිට ඔක්කොම තේරෙන්නේ නැහැ කියලා හිතමු. අපි එක බුදු ගුණයක් සිහි කර බුදුරජාණන් වහන්සේ අනේ අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචන සම්පන්න අපි දන්න ටික හිත. ඒ දන්න අරහං ගුණයේ විස්තර වශයෙන් හිතේ මොහොතේ බුදු ගුණ ගැන අපේ හිතේ ඇති වෙන පැහැදීම ප්‍රමාණ අචින්ත්‍ය බුදු ගුණ ගැන පුංචි හරි හිත පැහැදුනා නම් විපාකෝපති අචින්ත්‍ය. එහි විපාකයක් අචින්ත්‍යමයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. අනේ නිසා පින්වතුනි හිත නිතර බුදු ගුණ මානසිකාරයක් තුළ හිත පහදව ගන්න දක්ෂ වෙන්න. සමහර තැන්වල තියෙනවා බුද්ධ දේශනාවල සඳහන් වෙනවා හැමෝම මාර්ගඵල ලැබුවේ නැහැ. හැබැයි බුදු ගුණ ගැන හිත පහදවා ගත්ත අය අපායෙන් මිදලා සුගතිය ගියා. දිව්‍ය ලෝකෙදී හරි මාර්ගඵල ලබාගෙන එහෙන් ගැලවෙන්නේ. සමහරු ඒ වෙනකොට එක්ක වයසයි හොඳටම දුර්වලයි. බුදුහාමුදුරන්ට මුණ ගැහෙනකොට ඒ අයට මාර්ගඵල ලබා ගන්න තරම් නුවණ කල්පනාව අඩුයි. හැබැයි වන්දනා කළ සාදු කියලා හිත පහදවාගෙන වැන්දා ඒත් ඇති මරණින් මත්තේ සුගතිය ගියා.